2015 පළවෙනිම සියයක් ගත්තාම එයාලා ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනවා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක කියලා කියන්නේ වෝල්ට් එකක විභවාන්තරයක් යටතේ ඉලෙක්ට්‍රෝනයක් අරන් යන්න කරන්න ඕන කාර්යය. නැත්නම් දෙන්න ඕන ශක්තිය. ඒකෙන් නිකම්ම අපිට තේරෙනවා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා කියන්නේ ශක්තිය එකකයකි. ආරෝපණයක ගත්තාම ආරෝපණයක විදිහට අපි ගන්න කූලොම්. විභවයක විදිහට අපි ගන්න වෝල්ට්. ධාරිතාවයක අපිට එනවා Q සමානයි CV කියන සමීකරණය. එතකොට ධාරිතාවයක අපිට ගන්න පුළුවන් C සමානයි Q බෙදීම V වලින්. Q වල ඒකකය කූලොම්, විභවාන්තරය වෝල්ට්මනේ, V වීම තමයි. ඊට පස්සේ අපිට එනවා ධාරිතාවයක විදිහට කූලොම් වෝල්ටයට කූලොම් කියලා. ඊට පස්සේ හතරවෙනි උත්තරේ විදිහට දෙනවා ශක්තිය එකකයි. හරිනේ. ඒක තමයි උත්තරේ. ඊට පස්සේ පහ විදිහට දෙනවා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය එකකයි කියලා. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අපිට සමීකරණ දෙකක් විතර තියෙනවා. එතකොට පළවෙනි සමීකරණය විදිහට අපි ගත්තාම 1/4 වතාව Q විදීම R වර්ග. මේ සමීකරණ තිබ්බට මේකට මේ සංකීර්ණයිනේ. අපිට තව සමීකරණයක් දෙනවා S සමානයි EQ කියලා සමීකරණයක් තියෙනවා. ඊට පස්සේ මේක විදිහට ගත්තාම අපිට F කියන බලය, F කියන්නේ නිව්ටන්, E තමයි අපිට ඕනේ, E වල එකක තමයි ඕනේ. ආරෝපණයේ එකක කූලොම්. ඊට පස්සේ අපිට එනවා E සමානයි කූලොමයට නිව්ටන් කියලා. හරි. එතකොට මේ එකක්වත් අපි බලපු 1 2 3 5 කියන උත්තරවල ශක්තිය එකක තිබ්බේ නෑ. ඒකට ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක කියලා කියන්නේ ශක්තිය එකකයක්.